අද අලුත් vlog එකත් එක්ක ඉන්නවා. අර පැලවගේ අතර යන්න ඕනේ මොන මේ ගමන දැන් පටන් අරන් දැන් අපි හොරණ ඉන්නේ යනවා. ඒ උඩට වහිනවා. උදේ පාම් පොලියක් තියෙනවා. මේ දින අපි දැන් ගෙනියන මහෝගන් කියලා තියෙනවා. මේ පළවෙනි කඩල දන්සලුත් අපේ තුන්වෙනි දන්සල. අන්ති අලියට වල් ගලවගෙන ගිහින් නානවා. ඒ දිනනේ පහල නැති නානවා. නැහැරක් හම්බුණා ගයිස් අපිට නැහැර දන්සලක් හම්බුණා මේ හෙලෝ ගයිස් කොහොමද ඉතින් අද අලුත් vlog එකත් එක්ක ඉන්නවා. අද අපි යන්න හදන්නේ අපේ ලොරියට අයිති කියන අද හයර් එකක්. අපි දැන් හොරණට යන්න ඕනේ. හොරණට ගිහිල්ලා අර පැලවගේ අතරක් යන්න ඕනේ මොනරාදට. එහෙනම් ඉතින් අපි යනකම් සෙට් වෙමු. මේ ගමන දැන් පටන් අරන් තියෙන්නේ යන්න. දැන් ගෙවල් පාර ඉන්නේ. අපි හොරණ ඉන්නේ යනවා මේ පැලඩිය පටව ගන්න. ඒ අපි ලොකු ඇස්වල නම් වෙලා ඉන්නේ. ඒ හොකට වහිනවා නේද? ඔයාලට වෙන ඉස්සරහ වෙන්න තියෙන මේ වහිනවා. දැන් හොරණ ටවුන් එකේ පහු කරනවා ඉන්නේ අපි දැන් යන්න ඕනේ නේද? උදේ පාම් පොලියක් තියෙනවා. අපි දැන් අතරින් පොක් පැලඩියක් පටව ගත්තා. දැන් මෙතන මහෝගනි පැලඩියක් තියෙනවා පටවන්න. දැන් දෙකයි ඉන්නේ. දැන් එහෙනම් මහෝගනි පැලඩියක් පටවමු. මේ දින අපි දැන් ගෙනියන මහෝගනි පැලඩිය. ඉතින් දැන් කට්ටිය පටවන ගමන් තමයි ඉන්නේ. ඉතින් රම් මොනරාගල තමයි අපේ ඊළඟ ගමන ඊළඟ නෙමෙයි තියෙන්නේ. මොනරාගලට යන්න ඕනේ ඔය ටිකත් අරගෙන. මේ පටවලා තියෙන දැන් අපි කලටික ඕගොල්ලන්ගෙත් පැඩ එහෙම කොහේ හරි අරන් යන්න දිනවා නම් අපිට ඕගොල්ලෝ කරන්න අපි කොන්ටැක්ට් නම්බර් එකක් දාන්න ඩයිවර් පානේ ඉතින් මේ උඩත් තට්ටුවක් ගහලා යටත් තට්ටුවක් ගහලා තියෙන තට්ටු දෙකයි ලොරියත් මේ පළවෙනි දන්සල අපිට හම්බුණා. පළවෙනි දන්සලේ තියෙන්නේ වෙලිමල්. එහෙනම් අපි වෙලිමල් එකක් බොමු. ඉතින් කඩල දන්සලකුත් හම්බුණා. අපි කඩල දෙකකුත් ගත්තා. දැන් එකක් කන්න ඕනේ. අපේ දෙවෙනි දන්සල. අපේ තුන්වෙනි දන්සලේ තිබ්බේ සව් බොන්න මොන්න අපේ ගා ඔයගොල්ලෝ බොන්න. අපත් දැන් රත්නපුරේ ඉන්නේ. රත්නපුරේ ලොකු ඩොක් එකක් තියෙනවා. දන්සල් තියෙනවා හැමතැනම. දන්සලක් තිබ්බා මීටර් 300ක් විතර යනකම් මේ පොලිම පීසා දන්සල. අපි ඒ වගේ කියන්නේ අපි යනවා මේ හයර් එක යන්න ඕනේ ඉඳන්. දැන් මෙතන හින ඩොක් එකක් තියෙනවා. ඉන්න ඔයාලට දෙන්නම්. අපි දැන් පැය ගානක ඉඳන් උදේ ඉඳන් එනවා. දැන් නම් 12ක් පහු වෙලා දැන් නම් ඉන්නේ රත්නපුරේ. රත්නපුර දැන් නම් පහු කරනවා. අපේ ගමනට තව කිලෝමීටර් තියෙනවා කෙලින්ම 200ක් විතර. තව කිලෝමීටරයි තියෙන්නේ 80 ගානයි. තව 200ක් විතර තියෙනවා. එනයි අපි පොලිමේ ඉඳලා අයිස් එකක් ගත්තා. මේ අයිස් එකක් තියෙනවා. පළවෙනි අයිස් එක දෙකක් තමයි දෙකක්. අයිස් නම් හරිම රසයි. ඒ වගේ වැස්සත් වහිනවා. හයවෙනි දවසට හයවෙනි එකේ මඤ්ඤොක්ක දින්නේ ඒගොල්ලන්ට පේන්නේ නැහැ. අර විලිසෙනවා කියන්නේ. මඤ්ඤොක්ක දින මඤ්ඤොක්ක සංකපාල ඉන්න අපි තියෙන්නේ සංකපාල පන්සල ඔයගොල්ලෝ දන්නවා. අපිට ඉතින් දැන් එහෙ යන්න බෑ. බලමු එන ගමන් ටයිම් තිබ්බොත් යන්න. තේරක ඉන්නවල පොයේ ඉන්න සෑහෙ.
සංකපාල සංකපාලේ පන්සල පහුණා අපිට තව දවසක් තියෙනවා ඒක තියෙනවා. අපි ඉන්නේ උඩවලේ ජලාශය හරි ඉන්නේ. ඔයගොල්ලන්ට පෙන්නන්න පොඩ්ඩක් ඉන්න උඩවලේ ජලාශය. දැන් ඉන්නේ උඩවලේ ජලාශය උඩ ඉන්නේ අපි ඩෑම් එකේ ඉන්නේ දැන්. මාරස් වෙනකක් කිව්වේ ඔයගොල්ලන්ට පේනදී පාරක් වෙන දුක්. අල්ලියට වල් ගලවන ගිහින් නානවා. ඒ තේරෙනවනේ පහළ නැක්කේ නානවා. එතන සෑහෙන බ්ලොක් එකක් තියෙනවා. හරි බලමු පාර බ්ලොක් වෙනවා. අපි කලින් පාර එනකොට නම් වතුර තිබ්බේ නැහැ. දැන් නම් වතුර තියෙනවා අර සෑහෙන. සරුංගල නගත්තේ සරුංගල. වල්ලූරේ කියනවා ගායිස් ඕනට වෙන්නේ නැහැ වල්ලූරේ. අලියට දාලා තියෙන මෝරංචුවක් ඉන්නවද නැද්ද? ආරියට පැහැදිලි දන්නේ මෝරංචු උදියා බලමු අලිත් ඉන්නද කියලා. දැන් අපි උඩවලේ ඩෑම් එක පහු කරගෙන ඇවිල්ලා දැන් ටිකක් නැත්තුවා. අපි දැන් ඩ්‍රයිවර්ලා මාරු ඉන්නවා ගන්නේ අපි ඩ්‍රයිවර්ලා. මේ අතනයි ලස්සනයි. අර හරිය මෝහෙම රංචුවක් ඉතියා ඔයගොල්ලන්ට පෙන්නුවා. මේ එතන දැන් අලියට තියෙනවා මම දැන් මේ අල්ලන්න මේ ඔයගොල්ලන්ට පේනනේ අල්ලන. ඒක කරන්ට් එක වදින්නේ නැහැ. මේ ඉස්සරහින් ගොඩක් සප්පු ඉන්න මොන රුතු කරාද? මේ ජීව ගහක් තියෙනවා දිග්ගය ගෙඩි තියෙනවා. එක්තර යනවා. ලස්සනයි ඉතින් මේ නැත්ත. ආසයි කරනවා. ඔයගොල්ලෝ ප්ලේස් බලන්න. එනයි අපි යන්න හරියට. ලස්සන වැත්තා ලස්සනයි. 11,000 10,000 කියලා යනවා. Ice pins. guys අපිට වෙනහැර තාම පටන් ගන්න නැහැ වල් බයිසිකල් ටික දිනවා නැතුම් ගන්න අයම තියෙනවා තාම පටන් ගන්න නැහැ නැතුම් ගොඩක් තියෙනවා කාවඩි තියෙනවා guys අපිට මේ තව පෙරහැරක් හම්බුණා. දැන් අපි ඉන්නේ මේ බුද්දල ගැලේ පහු කරලා යන ගමන් ඉන්නේ. මේ පොලිසියෙන් අපි එළනවා ඵලයන් කියලා මේ විතර ඉස්තලේ තියෙනවා මේ අල්ලෙත් කියනවා. ඔයාලට පෙන්නන්නේ කියන්නේ මහා බබත් තියෙනවා කියනවා. පාවඩි නටන්නේ නැහැ නේ ගුරු ඉවරයි පායි ගයිස් අපිට මේ දන්සලක් හම්බුණා මේ පොලිම ලොකුවට තිබ්බෙත් නැහැ පැයක් විතර ඉඳලා මේකට ආවේ අපි ඉතින් කාලා බලමු මේ කන්නල දන්සලේ දන්සල් කෑම හලෝ අපි දැන් ඉතින් ගමනේ අවසානයේ අපි අපොත් ඒ ගමට යන ගමනේ